මාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ පෙතිමීටරයක් භාවිතා කරලා කොහොමද අපි ෆ්‍රී සයිස් නයිටියක් මහගන්න විදිහ. මුලින් මම ඒ සඳහා ලබා ගත්තා 60 පළල රෙදිමීටරයක්. මුලින් මම එකට කරන්න ඕනේ යාළුවනේ රෙදිමීටරය මෙන්න මේ ආකාරයට බලවාටි දෙක එකට සිටින්සේ නමා ගන්න. දෙකට නමා ගන්න. ඊට පස්සේ යාළුවනේ අපි නැවතත් ඒක අරගෙන මෙන්න මේ ආකාරයට නැවතත් නමා ගන්න. මුලින්ම දෙකට නමා ගත්තා. ඊළඟට නැවතත් දෙකට නමා ගත්තා. එතකොට මෙන්න මේ විදිහට නමාගෙන තියෙනවා. ඊළඟට යාළුවනේ මෙන්න මේ පැත්ත මේ බලවාටි දෙක තියෙන පැත්ත අපි අරගෙන මෙන්න මෙතන කෙළවරෙන් අඟල් 4ක් ලකුණු කරගන්න. මෙන්න මේ ආකාරයට අඟල් 4ක් ලකුණු කරගන්න. ඊට පස්සේ යාළුවනේ මේ පැත්තට මේ විදිහට ටේප් එක තියලා ඒ පැත්තට අපි අඟල් 4මාරක් ලකුණු කරගන්න. මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ අපි 4යි මේ අතර 4යි මේ අතර 4මාරයි මෙන්න මේ හැඩයට මෙන්න මේ ආකාරයෙන් ඇඳ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇඳ ගන්න යාළුවනේ. ඊළඟට අපි මේ නයිටියේ උරපටියේ විදිහට උරපටියේ උස විදිහට අපි අඟල් 12ක් ලබා ගන්නවා. එක පසක උස අඟල් 6ක් විදිහට දෙපැත්තට අඟල් 12ක් අපිට අවශ්‍ය වෙනවා උරපටියේ උස. මේ ඇඳුමේ සම්පූර්ණ උස විදිහට අපි අඟල් 40ක් තමයි ගන්නෙ. අඟල් 40ක උස නයිටියක් තමයි අපි වහ ගන්න හදන්නේ. ඊළඟට යාළුවනේ අපි අඟල් 40 උස නයිටියෙන් උරපටිය සඳහා ඉවත් කරන අඟල් 6 ඉවත් කරගත්තට පස්සේ අපිට මෙන්න මේ ප්‍රමාණය සඳහා අපිට 34ක උසක් තමයි ඉතිරි වෙන්නේ. ක උසෙන් අපි දෙපැත්ත සඳහා මැහුම් වාසි සඳහා අපි අඟලක් තියා ගන්නවා. එතකොට අපි 35 උස කොටසක් මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. එතකොට මේ විදිහට අපි 35 උස කොටසක් මෙන්න මේ ආකාරයට කපා ගන්න. ටේප් එක. ඊළඟට යාළුවනේ අපි මේ මාක් කරගත්ත තැනින් කපා ගමු. ඊළඟට යාළුවනේ මෙන්න මේ බලවාටි දෙක තියෙන පැත්ත තියෙන මෙන්න මේක කපා ගන්න. මේකත් අපි දෙකට මැදින් නැවත කොටස වෙන් කර ගන්න ඕනේ. මේ තමයි යාළුවනේ ඇඟ කොටස. ඊළඟට යාළුවනේ අපිට කර සඳහා පටියක් අල්ලගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපිට අඟල් 12ක ප්‍රමාණයට දිග පටියක් අඟල් 12ක් දිග අඟල් 3ක් පළල අඟල් 12ක් දිග අඟල් 3ක් පළල පටියක් අපි කපා ගන්න ඕනේ. ඒ වගේ පටි දෙකක් ඉදිරිපසට සහ පිටුපසට කපා ගන්න ඕනේ. සඳහා මම මේ විදිහට දෙකට නමාගෙන එතකොට අඟල් 12 6යි මෙන්න මේ විදිහට අඟල් 6ට 6ක් දිග අඟල් 3ක් පළල පටියක් අපි පටි දෙකක් කපා ගන්න ඕනේ යාළුවා.
වගේ තව පටියක් කර සඳහා අල්ලා ගැනීමට කපා ගන්න. කර සඳහා අල්ලන පටි දෙක අඟල් 12ක් දිග අඟල් 3ක් පළල. මේක අපි මෙන්න මේ ආකාරයට දෙකන්න මාර්ගය තමයි අල්ලා ගන්න ඕනේ. ඊළඟට යාළුවනේ උඩ පටි දෙක සඳහා පටි දෙකක් කපා ගන්න ඕනේ. ඊළඟට යාළුවනේ උඩ පටි සඳහා අපිට පටි දෙකක් කපා ගන්න අවශ්‍ය වෙනවා. උඩ පටි සඳහා උඩ පටියේ දිග අඟල් 12ක් විදිහට ගන්නවා. මෙහුම් වාසිත් එක දෙපැත්තට අඟල් ගානේ අපි අඟල් 14ක පටියක් කපා ගන්න ඕනේ. අඟල් 14ක් දිග ඒ වගේම අපි අඟලක උඩ පටියක් අඟලක මහත උඩ පටියක් කපා ගන්නවා නම් මෙහුම් වාසි විදිහට අඟල් භාගේ හිටින්න අපි අඟල් 3ක් පළල උඩ පටියක් කපා ගන්න ඕනේ. අඟල් 14ක් දිග අඟල් 3ක් පළල පටි දෙකක් අපි කපා ගන්න ඕනේ. හරි යාළුවනේ මේ ආකාරයට අඟල් 14ක් දිග අඟල් 3ක් පළල පටි දෙකක් මම උඩ පටි සඳහා කපා ගත්තා. අපි දැන් බලමු යාළුවනේ මේක මසා ගන්නේ කොහොමද කියලා. හරි යාළුවනේ ඊළඟට අපි මුලින්ම මේ කපපු කොටස අරගෙන මෙන්න මේ විදිහට මෙන්න මේ කොටස අරගෙන මෙන්න මේ පැති හතර අපි නමලා මහ ගන්න ඕනේ. මුලින්ම අපි එක කොටසක් අරගෙන මහගමු. මෙන්න මේ විදිහට මෙන්න මේ ටික මේ විදිහට මේ හතර පැත්තම අපි මසා ගන්න ඕනේ. ඊළඟට අපි ඉතුරු කොටසෙත් ඒ විදිහට ඒ පැති කොටස් දෙක මහගමු. හරි ඒ ආකාරයට මම පැති හතරම මේ විදිහට මහගත්තා. ඊළඟට කරන්න ඕනේ යාළුවනේ මෙන්න මේ කොටස් දෙක රැලි කරගන්න ඕනේ. මේ කොටස් දෙක රැලි කරගන්න ඕනේ. ඒ සඳහා මම ඉලාස්ටික් නූල් ඔතපු බොබින් එකක් භාවිතා කරනවා. රැලි කර ගැනීම සඳහා මේ බොබින් එකකට ඉලාස්ටික් මේ ඇදෙන ඉලාස්ටික් නූල ඔතලා තියෙන්නේ. මම මේක මැෂිම සඳහා යොදා ගන්නවා. මේ විදිහට මැෂින් එකට ඉලාස්ටික් නූල් දාලා ඊළඟට මේ මුලට අරගෙන අපිට මේක රැලි කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න යාළුවනේ බලා ගන්න. මෙන්න
මේ විදිහට රැලි කරගත්තාම අපිට රැලි අවශ්‍ය ප්‍රමාණයට එහෙම ඇදලා සකස් කරගන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තත් මම මේ විදිහටම රැලි කරගන්නවා. ඔයාලට මේ ඉලාස්ටික් නූල් කඩවල වලින් ලබා ගන්න පුළුවන් තියෙනවා. එහෙනම් වර්ග තියෙන කඩවල වල මේ කඩේකින් ලබා ගන්න පුළුවන්. හරි යාළුවනේ. ඊළඟට ඉලාස්ටික් නූල අයින් කරගන්න ඕනේ. හරි යාළුවනේ. ඒ විදිහට මම මේ අත්කට පැත්ත කපාගත්ත පැත්තේ මේ කර කොටස තමයි මම මේ විදිහට රැලි කරගත්තේ. ඊළඟට අපි මේ කරට පටියක් අල්ල ගන්න ඕනේ. ඒ සඳහා අපි කපාගත්ත අඟල් 3ක් පළල අඟල් 11ක් දිග පටිය භාවිතා කරලා කරපටිය අල්ලගමු. ඒ සඳහා යාළුවනේ කරපටිය අරගෙන අපි මෙන්න මේ විදිහට දෙකට නමලා මෙන්න මේ කෙළවරෙන් අපි අඟල් භාගයක් තියලා මෙන්න මේ විදිහට මහ ගන්න ඕනේ. අඟල් භාගයක් තියලා මෙන්න මෙහෙම දෙකට නමලා මෙන්න මේ විදිහට මහ ගන්න. දෙපැත්තම එහෙම මහ ගන්න. දැක්කනේ යාළුවනේ ඊළඟට ඒක අපි හොඳ පිටපැත්තට මේ විදිහට හරව ගමු. ඒ විදිහට අපි පටි දෙකම මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. මේ පටියත් මේ විදිහට මෙහෙම අහලා මේ විදිහට යාළුවනේ හොඳ පිටට හරව ගන්න. ඊළඟට යාළුවනේ මේ පටි දෙක අපි රැලි කරගත්ත කර සඳහා අල්ලගමු. මේ විදිහට කර අරගෙන මේ රැලි ටික එතන කෙළවරින් පටන් අරගෙන මේ විදිහට අඟල් භාගයක් තියලා මෙන්න මේ විදිහට එතන කෙළවරට අරගෙන පටවල් දෙක සමාන කරලා මේ විදිහට යාළුවනේ අල්ලගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ ඉලාස්ටික් නූල අපි ඇදලා ඉවත් කරගන්න ඕනේ. ඉලාස්ටික් නූලයි ඒ මහපු අනිත් නූලයි දෙකම අපි ඉවත් කරගන්න ඕනේ. දැක්කනේ. ඊළඟට යාළුවනේ ඒ වගේම අනිත් කරපටියත් අපි අල්ල ගන්න ඕනේ. හරි යාළුවනේ මේ විදිහට කරපටි දෙකම මම මේ ආකාරයෙන් අල්ලගෙන ඉලාස්ටික් නූල ගලවලා ඉවත් කරගත්තා. ඊළඟට යාළුවනේ මේක මේ නූල් යන එක නවත්ත ගන්න අපිට ඕලොක් මැෂින් එකේ ඕලොක් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේක දෙකම ඕලොක් කරගමු. ඊළඟට යාළුවනේ මේ ඕලොක් කරගත්ත එක අපි පොඩි අවුට්ලයින් එකක් ගහගෙන මේ පැත්තට හරවලා එන මේ විදිහට අවුට්ලයින් එකක් ගහගමුනේ. මෙන්න මේ සීම් එක මේ උඩ පැත්තට හිටින්න තමයි අපි නමලා මේ ඕලොක් නූල ඇතුළට දාලා මෙන්න මෙහෙම නමලා අපි මෙන්න මේ විදිහට අවුට්ලයින් එකක් ගහගමු.
අපි තව ලයින් එකක් මෙන්න මේ විදිහට මහගමු. එක්කන යාළුවනේ මේ වගේ අනිත් පටත් අපි ඒ විදිහටම මෙන්න මේ විදිහට හරවගෙන මහගමු. හරි යාළුවනේ. ඒ විදිහට මම මෙන්න මේ විදිහට දෙපැත්තම ඒ විදිහට අවුට්ලයින් දෙකක් ගහලා මහගත්තා. ඊළඟට යාළුවනේ අපි උරපටි දෙක සකස් කරගන්න ඕනේ. උරපටි දෙක මෙන්න මේ විදිහට අඟල් භාගයක් ඇතුළට නමලා මෙන්න මේ විදිහට අපට පුළුවන් මෙහෙම නමලා පටිය මහගන්න. වගේ යාළුවනේ මේ පැත්තට හරවලා අපි මෙහෙමත් නැස්පක් ගහගමු. හරි යාළුවනේ. ඒ විදිහට මම පටි දෙකම අහගෙන මෙන්න මේ කෙලවරවල් හතර ඔලොක් කරගත්තා. ඊළඟට යාළුවනේ අපි එතකොට මේක අල්ල ගන්න ඕනේ. ඒකට මෙන්න මේ කෙලවරට මේ කර කෙලවරට මෙන්න මේ පටියේ මෙන්න මේ විදිහට මෙන්න මේ ඔලොක් කරගත්ත කෙලවර මෙන්න මෙහෙම තියලා අපිට පුළුවන් මෙන්න මේ විදිහට නැස්වක් ගහගන්න. යාළුවනේ ඊළඟට අපි මේ පටියත් අරගෙන මේ පැත්තට මේ විදිහට මේ කෙලවරට තියලා මෙන්න මෙහෙම දෙකක් ගහගන්න. ඊළඟට යාළුවනේ අපි මේ පටිය අනිත් කෙලවර අනිත් පැත්තට අල්ල ගන්න ඕනේ. පටිය හැඹරෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට මේ පටියට මේ පැත්තේ කෙලවර මෙන්න මෙහෙම අරගෙන මේ කෙලවර මේ පැත්තට මේ කෙලවර මේ පැත්තට අපි අල්ල ගන්න ඕනේ. පටිය හැඹරෙන්නේ නැති වෙන්න අල්ල ගන්න. මෙන්න මේ විදිහට අපි උරපටි දෙක අල්ල ගන්නවා. ඊළඟට යාළුවනේ අපි කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙපැත්තට අරගෙන මේකේ දෙපැත්ත මූට්ටු කර ගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපේ ඇතුම මෙන්න මේ විදිහට දෙපැත්ත කෙලවරවල් දෙක මේ විදිහට මහගන්න. ඒ වගේම යාළුවනේ අපි අනිත් පැත්තත් මහගමු. හරි යාළුවනේ මේ විදිහට මම දෙපැත්තෙම සයිඩ් සීම් දෙක මහගත්තා. ඊළඟට යාළුවනේ මෙන්න මෙතන මේ කර පටන් ගත්ත තැන අපි නැවත මෙන්න මෙතන කෙලවරට මේ උඩට එන තැනට අපි ඒ හතර පැත්තට මැහුම් හතරක් මේ විදිහට මහගමු. මෙන්න මෙතෙන්ට මෙන්න මේ විදිහට මැහුම් හතරක් මහ ගන්න ඕනේ.
ඊළඟට යාළුවනේ අපි මේ දෙපැත්ත ඕලොක් කරගමු. මේ විදියට දෙපැත්ත ඕලොක් කරගමු. හරි යාළුවනේ ඊළඟට අපි මේකේ අන්තිම වශයෙන් මේ හැම් එක මහගමු. මේ වාටිය නවලා මහගමු මේ විදිහට. අපි හීනියට නමලා මේ විදිහට හරි යාළුවනේ මේ විදිහට මම මේ සම්පූර්ණ වාටිය මෙන්න මේ විදිහට මහගත්තා. ඊළඟට යාළුවනේ මෙන්න බලන්න. ඕගලන්ට ලස්සන නයිටියක්. රාත්‍රී ඇඳුමක් මෙන්න මේ විදිහට මහ ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලත් මේ විදිහට ඇඳුමක් මහලා නයිටියක් මහලා ඔයාලත් හැට බලන්න කියලා ආරාධනා කරන ගමන් මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා මේ වගේ තවත් ලස්සන විලාසිතාවන් මම ඔයාලට ඉදිරියේදී අරගෙන එනවා. මගෙත් එක්ක සම්බන්ධ වෙලා මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ඔයාලට ආදරෙන් මම ආරාධනා කරනවා. එනම් යාළුවනේ ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි.